හොඳම කකුලක් කරනවද මන්දා? තව පොඩ්ඩෙන් තට්ටේ තමයි ගන්න වෙන්නේ. මාර වැඩේනේ අම්මේ වෙලා තියෙන්නේ. ඇයි උඹලයක් පොච්ච වෙන කසාදයක්වත් කරගන්නද යන්නේ? අනේ දෙයනේ හොන්දෙන් නිදහස්. එහෙම එකක් නෙවෙයි යන්නේ. අර හාගෙදර අක්කා. ඇයි බඩ වෙලාද? අයියෝ මම්මී මොකද්ද කරේ? ඊවා ගෙදර අක්කා ප්‍රෙග්නන්ට් වෙලාද? අයියෝ මම්මී ඉවරයි. මං දැනගත්ත පහුගිය දවසර ඕකි නටපු නාටකම් වල හැටියට ඕකිට කොහොම වෙයි කියලා. ඕකි මගේ අහිංසක කොල්ලවත් අල්ලගන්නනේ හැදුවේ. අපේ එක අහිංසකයා හින්දා බේරුණා. බේරුණා නෙවෙයි අහුණා. අයියෝ නෑ නෑ අම්මේ. එයාට මොකුත් වෙලා නැහැ. එහෙනම් කියන මගුලක් ඉක්මනට කිහාංකෝ කිකර ගා ඉන්නේ නැතුව. මට තව වැඩ 14ක් තියෙනවා කරන්න. අර මං සැලූන් කෝස් එකක් කළේ හාගෙදර අක්කත් එක්ක. හරිද? ඉවරද? ඒකත් එතනින් නැවැත්තුවද? උඹ දෙයක් කළොත් ඔක්කොම බාගෙරනේ බං. තෝත් හැදෙන්නේ තෝගේ මහ එකා වගේමයි. ඌත් වැඩක් කළොත් බාගෙර තමයි ඔක්කොම කරන්නේ. උඹ අර කවිස කොළුවද මොකද කොල්ලත් එක්ක ෆෙයාර් එකක් තිබ්බා ඒකත් බාගෙට. අපේ තාත්තයි කවිස් කොළුවයි එක්ක ෆෙයාර් එකක්. බොලාගේ මහ එකා අර ලැට් එකක් හදන්න ගත්ත පල්ලෙහා. ඒකත් බාගෙනනේ බං. ලැට් එකට ගියහම පොල් වැටෙන ඔළුවට. ඇයි ඒකේ වහලේ නෑ? කොයි වෙලේ හරි උන් දනිවන්නේ යන්නේ ලැට් එකේ වැඩේ කර කර ඉන්නකොට පොල් ගෙඩියක් ඔළුවට වැටිලා. අම්මපා. ඒ කියන දේ අහන්න ගෝනේ විකාර නැතුව සැලොන් කෝස් එකට ලබන සතියේ ඩමියක් ගේන්නලු. අනේ මට ඩමියක් ගන්න සල්ලි දෙන්නකෝ. උඹට පිස්සුද? ඕවා ගන්න කොහෙද මං සල්ලි තියන්නේ? උඹලා කියන ලාඩ ඕවා ගන්න මට සල්ලි නෑ. මේක හරියන්නේ නෑ අප්පා. අම්මේ අනේ මට කොණ්ඩේ කපා ගන්න සැලූන් එකට යන්න සල්ලි දෙන්නකෝ. මේ බාන්නකෝ කොණ්ඩේ හොඳටම වැවිලා. මොකද හොම්බලන්නේ? තව චුට්ටක් රෝස පාට කරමු. මල්ලි මොකද ඔය මැරෙන්න හදන්නේ? තව පොඩ්ඩේ බයව හුස්මත් කරනවා. මොකද? මේ මං අලුතින් කෑම රෙසිපි එකක් හොයාගත්තා. මේ කාලා බලනකො. අනේ මේ තමතර පුළුවන් ද ඔය කෑම හදන්න? මතකනේ ගිය පාර වෙත්තේ රයිස් එකක් හදලා දවස් 6ක් එක දිගට බඩ ගියා. අන්තිමට ගලියක් ගන්නලා වල සුද්ධ කරේ. වල පිරිච්ච පිරිල්ලට. අනේ මේ ඉදා හදපු එක වගේ නෙවෙයි අනේ මේක. පොඩ්ඩක් කාලා බලනකො. දැන් මොනවද කියනෝකො මේ? තාම නමක් නම් දැම්මේ නෑ. ඔයා කාලම නමක් දාන්නකො. දැන් තමසේ මේක කාලා බලලා දරන් ආවේ මට කවන්න? පිස්සුද? ඔයා කාලා අවුලකුන් නැත්තම් තමයි අපි කන්නේ. ඒ හින්දා කාලා බලනකො පොඩ්ඩක්. අනේ මේ ඕකලන් යනවා යන්න අඩේ ඒකනම් සැබෑවටම රස පාටයි. ඒ වගේ රසයක් මල්ලි නැගිටිනවකෝ කතා කරනවකෝ අම්මේ මල්ලි කතා කරන්නේ